විඳදරා ගැනීමේ සීමාවන් අභියෝගයට ලක් කරමින් දේශප්‍රේමී සත්‍යාර්ථය ලොවට පෙන්වමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රවීණයෙකු වන කෝපල් ඩී.පී.පී. පතිරණ මහතා අසාමාන්‍ය ජයග්‍රහණයක් සමග ඉතිහාසයට ඇතුළත් වෙයි. පැය 72ක් තුළ කිලෝමීටර් 158.9ක් ආවරණය කරමින් වරකපොළ සිට දඹාන ගුරුකුඹුර ආදිවාසී විහාරස්ථානය දක්වා අඛණ්ඩ අනුස්මරණ පා ගමනක් සාර්ථක නිම කළේය. මෙම ගමන මිනිසාගේ ශක්තිය, අධිෂ්ඨානය සහ අසමසම ඔරොත්තු දීමේ හැකියාවට ජීවමාන සාක්ෂියකි. ලෝක හමුදා දිනය සැමරීමට සිදු කළ මෙම කාර්ය දේශයට ඇති ආදරය සහ ගෞරවය පෙන්වන විශිෂ්ට කැපවීමකි. මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය නිල වශයෙන් සෙරන්ඩිප් ලෝක වාර්තාවක් ලෙස හඳුනාගෙන ඇත. මෙය ශ්‍රී ලංකා යුද හමුදාවට ගෞරවයක්, ජාතියට ආඩම්බරයක් බව සෙරන්ඩිප් ලෝක වාර්තා අපි නිල වශයෙන් ප්‍රකාශ කරනවා. This is to certify that Corporal DPPA Patirna Sri Lanka has officially set a Serendip world record for longest continuous commemorative walk carrying a veteran flag within 72 hours from 16 to 18 November 2025. He completed a continuous commemorative walk covering 158.9 kilometers from Marakapal to Dambana Gurukumbura Indigenous Temple via Mahiyangane, while carrying the official veterans flag. This achievement reflects exceptional endurance, dedication, and patriotic commitment, bringing honor to Sri Lanka. This performance has been officially verified and recorded as a Serendip World Record. ඔබත් මේ වගේ ජයග්‍රහණ අගය කරනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. මෙවැනි ලෝකයේ ජයග්‍රහණය කරන වීරයන් හඳුන්වා දෙන එකම YouTube නාලිකාව සෙරන්ඩිප් ලෝක වාර්තා YouTube නාලිකාවයි. Sebenarnya, yang mana orang boleh sahaja mereka sudah selesai kami juga pakai asal